විසිවන වර්ෂයේදී පමණ වජ්ජි රට දුර්භික්ෂයක් පැවතුණා. එයින්ෙහි වාසය කළ සුදින්න භික්ෂුව වෛශාලී පුරයට නික්ම ගියා. එහි කලන්දා ග්‍රාමයෙහි සිය පියාගේ ගෙට පැමිණි දෙවැනි දිනයේම පෙර ගිහි කාලයේ භාර්යාව වී සිටි ස්ත්‍රියගේ උපායට අහු වුණා. ඒ කාරණයේදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් රැස් කරවා ප්‍රථම පරාජිකා ශික්ෂාපදය පැනවූවා. බුදු වූ තැන් සිට මුල් 20 වර්ෂයේ භාග්‍යවතුන් වහන්සේ ඕවාද පාතිමෝක්ඛය දේශනා කළා. එනම් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති න සමනෝ හෝති පරං විහිිටයන්තෝ අනූපවාදෝ අනූපඝාතෝ පාතිමෝක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අදිචිත්තේච ආයෝගෝ ඒතන් බුද්ධාන ශාසනං. මේ අරුතනන් සියලු අකුසලින් දුරු වීම, කුසල් කිරීම හා දියුණු කිරීම, තමාගේ සිත පිරිසිදු කිරීම යන මේ බුදුවරයන්ගේ අනුශාසනයයි. ඉවසීම මේ ශාසනයෙහි උතුම්ම තපසයි. බුදු, පසේ බුදු, මහරහතු නිර්වාණය උතුම් කොට පවසයි. අනුන්හට හිංසා පීඩා කරන්නා පැවිද්දෙක් ශ්‍රමණයෙක් නොවේ. උපවාද නොකිරීම, හිංසා පීඩා නොකිරීම, ප්‍රාතිමුක්ඛ ශීල, ඉන්ද්‍රිය සංවර ශීල දෙක රැකීම, භෝජනයෙහි පමණ දැනීම, විවේක සෙනස්නක විසීම, අෂ්ට සමාපත්තීන් ලැබීමෙහි වීරය වැඩිම යන මේ දෑ කළ යුතුය යනු බුදුවරයන්ගේ අනුශාසනයයි. බුද්ධත්වයෙන් 20 වන අවුරුද්දේ වර්ෂා ඍතුවෙන් පසුව සවැත් නුවර වැඩ සිටින විට මේ ඕවාද පාතිමෝක්ඛය නවතා ආනපාතිමෝක්ඛය දෙසීමට අණ කළසේක. එයට හේතුව නම් සවැත් නුවර පූර්වාරාමයේ 15වක පොහෝ දිනක රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සමූහයා පිරිවරා වැඩ සිටියා. ප්‍රථම යාමය ගත වූ විට ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ ප්‍රථම යාමය ඉක්ම වී ගියත් භික්ෂු සංඝයා බොහෝ වේලා ඉඳගෙන සිටි බවත් පවසා පාමොක් දෙසීමට ආයාචනා කළා. එහෙත් බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම් භූතව වැඩ සිටියා. දෙවන යාමය ගත වූ විටත් ආනන්ද තෙරණුවෝ ඒ බව දැනුම් දුන්නා. එහෙත් බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම් භූතව වැඩ සිටියා. නැවත අන්තිම යාමය ගත වී අරුණ නැගෙන විට ආනන්ද තෙරණුවෝ පළමුසේම දැනුම් දුන්නා. දෙවෙනි වරද ආනන්දය පිරිස අපිරිසුදුයයි බුදුරජාණන් වහන්සේ වදාළා. එවිට කිනම් පුද්ගලයෙකු සලකා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක්දැයි නුවණින් බලන කල මුගලන් තෙරණුවෝ භික්ෂු සමූහයා අතරේ සිටි දුශ්ශීල පුද්ගලයෙකු දුටුවා. දැක ඔහු වෙත ගොස් ඇවෙත නැගිටින්න යුෂ්මතා භාග්‍යවතුන් වහන්සේ විසින් දකිද්දීත් භික්ෂූන් හා එක්ව විසීමෙන් යුෂ්මතාහට පළක් නොවේ යැයි වදාලා. එහෙත් ඔහු නැගිට්ටේ නෑ. දෙවෙනි වාරයන්හි නැගිට යන්නට කී නමුත් ඔහු එය නොසලකා හැරියා. ඉන්පසු මුගලන් තෙරණුවෝ ඔහු අත අල්ලා දොරින් පිටත යවා දොර වසා යතුරු දමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ඒ බව දැනුම් දී පාමොක් දෙසීමට ආයාචනා කළා. මොග්ගල්ලයාණෙනි, ආශ්චර්යයි. ඒ පින්මද පුද්ගලයා තම අත අල්ලා පිට කරන තුරුත් රැඳුණා නේද? එලෙස බුදුරජාණන් වහන්සේ වදාරා ධර්මයේ දේශනා කරන අතරතුර මුහුදේ ආශ්චර්ය ධර්ම 8ක් ඇති බවත් ශාසනයෙහිත් එසේම ආශ්චර්ය ධර්ම 8ක් ඇති බවත් දේශනා කළා. මුහුදේ ආශ්චර්ය ධර්ම 8 නම් මුහුද ගොඩබිමේ සිට ක්‍රමයෙන් ගැඹුරු වේ.
මුහුදට බැසගත් තැනම ගැඹුරු නොවේ. මුහුද වෙරළ නොඉක්මවයි. කිසිදු කැලිකසලක් මුහුදේ නොරැඳේ. එය ගොඩ බිමටම පැමිණෙයි. විවිධ නම් ඇති ගංගාවන් මුහුදට එක්වුවත් පළමු නම අත්හැර මුහුද යන එකම නම ලබයි. වැසි වැස්සත් නොවැස්සත් ඇලදොල ගලා ගියත් නොගියත් මුහුද අඩු වැඩි බවක් නොපෙනේ. මුහුද ලුණු රසයි. මුහුදේ මුතු මිනි ආදී විවිධ රත්නයෝ තිබෙයි. විශාල සත්වයෝද සිටී. ශාසනයේ ආශ්චර්ය 8 නම්. ශාසනයෙහිත් ශික්ෂාවන් ක්‍රමයෙන් වැඩිය යුතුය. ඒ පිළිවෙලින් මිස එකවර රහත් විය නොහැකි. සැබෑ බුද්ධ ශ්‍රාවකයා බුද්ධ ප්‍රඥප්ත ශික්ෂාපද දිවි තිබෙන කල නොබිදී. දුස්සීල පුද්ගලයා සංඝරත්නය එක්ව වාසය නොකරයි. දුස්සීලයා සංඝරත්නයෙන් ඈත්ව යයි. විවිධ නම් ඇති සසුන්ගත වන්නන් පළමු නම හැර දමා ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ යන නම ලබයි. කොපමණ දෙනා පිරිනිවන් පෑවත් නිවනේ අඩුවක් හෝ වැඩි බවක් නොපෙනේ. මේ ශාසනය විමුක්තිය රසකොට ඇත්තේය. මේ ශාසනයේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නමැති රත්නයෝ ඇත. මේ ශාසනයේ සාරිපුත්‍ර මොග්ගල්ලාන ආදී මහා ගුණ ඇති පුද්ගලයෝද සිටී. මෙලෙස මුහුදේ මෙන්ම ශාසනයේ ආශ්චර්ය ධර්ම 8ක් ඇතැයි වදාළසේක. ඉන්පසු භික්ෂූන් අමතා මෙලෙස දේශනා කරන ලදී. මහණෙනි, මෙයින් මතු මා පොහෝ කරන්නේ නැහැ. පාමොක් දේශනා කරන්නේ නැහැ. ඔබලාම පොහෝ කරන්න. පාමොක්ද දේශනා කරන්න. එලෙස වදාරා ආනාපාති මෝක්ඛය දේශනා කිරීම පැනවුවා. සමහරු ධර්මය අසා ඒ මොහොතේම රහත් වූවා. ඔවුන් කෙරෙහිද ශීල සමාධි ප්‍රඥා තුන මොහොතක් ඇතුළත ක්‍රමයෙන් සම්පූර්ණ වුණා. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් පිටත් වී ජනපද චාරිකාවේ යෙදුණු දිනයක බොහෝ උපාසක උපාසිකාවෝ සුවඳ මල් ආදිය අරගෙන බුද්ධ වන්දනා සඳහා දෙව්රම් වෙහෙරට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ නොදක ශෝකීව ඒ පූජා භාණ්ඩ වලින් පිදිය යුතු තැනක්ද නැති බැවින් විහාර සමීපයේ රැස්කොට තබා ගියා. අනේපිඬු සිටුතුමා එය දැක භාග්‍යවතුන් වහන්සේ පිටත වැඩි විට උන්වහන්සේ සිහිකොට වන්දනාමාන කිරීම සඳහා පූජ්‍ය වස්තුවක් ඉල්ලා ගන්නට සිතුවා. භාග්‍යවතුන් වහන්සේ යලිත් ජේතවනයට වැඩි විට ඔහු පැමිණ පූජ්‍ය වස්තුවක් ඉල්ලීමට ආනන්ද තෙරුන්ට දැනුම් දුන්නා. ආනන්ද තෙරුණුවෝ පැමිණ පූජ්‍ය වස්තු කවරේදැයි අසා භාග්‍යවතුන් වහන්සේ වෙනුවට පූජ්‍ය දෙයක් ඉල්ලුවා. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ වදාලා. ආනන්දය, ශාරීරික, උද්දේශික, පාරිභෝගික යයි පූජ්‍ය වස්තුන් තිදෙනෙක් සිටිනවා. ඉන් ශාරීරික ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පවතී. උද්දේශික පූජාව නම් ධර්මයට බුද්ධ ප්‍රතිමාදියයි. පාරිභෝගික ධාතු පූජාව නම් පරිභෝග කළ පාත්‍ර චීවරාදියටද බුද්ධත්වයේදී පිටදුන් බෝධි වෘක්ෂයටද කරන සත්කාරයි. ඒ නිසා ජයශ්‍රී මහා බෝධියෙන් පැලයක් ගෙන්වා මේ ජේතවනාරාමේ රෝපිත කරවා සත්කාර කළොත් එය මට කළ සත්කාරය හා සමානයි. ආනන්ද තෙරණුවෝ මේ බව කොසල් රජුට දන්වා ඒ වෙලාවේම ජේතවන දොරටුව සමීපයේ වලක් හාරා ජයශ්‍රී මහා බෝරුකින් ඵලයක් ගෙනවිත් දෙන්නට මුගලන් තෙරුන්ට පැවසුවා. මුගලන් තෙරණුවෝ තමන් එය බෝරුකින් ගෙනෙන හැටි සියල්ලටම පෙනෙන ලෙසින් සිතා ඒ මොහොතේම ඉරිදියෙන් ගොස් උරුවිල් වායේ වූ ජයශ්‍රී මහා බෝධි වෘක්ෂය සමීපයට වැඩම කොට එහි නටුවෙන් ගැලවී එන ඵලයක් බිම වැටීමට නොදී සිවුරු පටින් පිළිගෙන ඒ මොහොතේම ගෙනවිත් ආනන්ද තෙරුන්ට දුන්නා. ආනන්ද තෙරණුවෝ ඒ කොසල් රජුට බාර කළා.
කොසල් රජතුමා එය රුවන් කරඬුවක් ගෙන හිස මත තබාගෙන එය රෝපණය කිරීමට හැරූ වල වටේ තෙවරක් පැදකුණු කර අනේපිඬ සිටුතුමා අතට දුන්නා. අනේපිඬ සිටුතුමා ඝන රන් තලියක සුවඳ කලල් පුරවා තලියේ පතුල සිදුරු කර වල මැද තබා එහි බෝපැලය සිටුවා. මේ ආනන්ද තෙරුන්ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින්ද මහජනයාගේ සිත ආනන්දය ඇති කරමින් වැඩුණු නිසාද ආනන්ද බෝධි නමින් ප්‍රසිද්ධ වුණා. දිනක භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන්ගේ අයදීමෙන් ඒ බෝරුක මුල රෑතුන් යමෙහි සමාපatti සැපයෙන් වැඩ සිටියා. මෙලෙස ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයක් බවට පත් වුණා.